සුබ දවසක් කියලා ඔයාලට අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ගෙනාවේ ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු මම ගිය සතියේ කියපු ඒ සුබම සුබ ආරංචිය අරගෙනයි. ඉතින් යාළුවනේ මම මේ වෙනකොට E8 සඳහා උනන්දු වෙන ඔයාලා හැමෝටම අලුත්ම අලුත් ආරංචි ගොඩක් ගෙනාවා. ඉතින් ඒවා දැන් එකින් එක සත්‍ය තොරතුරු බවට අනාවරණය වෙමින් යනවා. ඉතින් ඊයේ දිනයේ විදේශ සේවායකේ ගරු සභාපති කෝසල වික්‍රමසිංහ මැතිතුමා ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තිබ්බා මම දැක්කා. ඒකෙදී මම කියපු කරුණු ඒ විදිහටම එතුමත් කියලා තිබ්බා. ඉතින් ඒ වගේම ඉස්සරහටත් මම ඔයාලට වටිනා තොරතුරු රැසක් E8 ගැන අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. E8 ක්‍රියාදාමයේ යනකොට ඒකේ වන විශේෂ සිදුවීම් හැම දෙයක්ම වරින් වර මගේ channel එක මගින් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගෙන එන හැම විශේෂ කරුණක්ම ඔයාලට ඉක්මනට නැරඹීමට ඇසීමට මාගේ channel එක වන හංගුක් සිලෝන් YouTube channel එක like කර subscribe කර bell icon එක press කර එකතු වන ලෙස ඉතා ආදරයෙන් නැවතත් ඉල්ලා සිටිනවා. ඉතින් පසුගිය දින කීපේ මම E8 ගැන උනන්දු වෙන ඔයාලට වැදගත් වීඩියෝ කීපයක් ගෙනාවා. ඒ වගේ වැදගත් කරුණු ගොඩක් තිබ්බා. නමුත් ඒවා සනාථ වීමට පෙර ඒ වීඩියෝ බලපු සමහර අය මට නොයෙක් පරුස වචනෙන් දොස් කියලා තිබ්බා මම බොරු කියනවා කියලා. ඇත්තෙන් මම බොරු කියන්නේ නැහැ. මොකද ඒ වුණාට මම එයාලට දොස් කියන්නෙත් නැහැ. මොකද මේ දවස්වල YouTube එක බලපුවාම හරියක් කරන්නේ තම තමන්ගේ channel එකේ views වැඩි කරගන්න බොරු ප්‍රචාරය කරන එක. ඉතින් ඒවට රැවටිලා ඉන්න බලලා ඒවට ප්‍රතිචාර දක්වලා පස්සේ ඒවා බොරු කියලා තේරුම් ගන්න ගොඩක් අය අපි කරන්නේත් බොරුවක් කියලා හිතනවා ඇති. හැබැයි මම මේ වෙනකන් කරපු කියපු හැමදේම ඇත්ත කියලා දැන් සනාථ වෙලා තියෙනවා. ඉතින් මම ඒ වගේ බොරු කරන්නේ අහිංසක හීනත් එක්ක සෙල්ලම් කරන්න මම කොහොමද සූදානම් නැහැ. ඉතින් අපි දැන් යමු ඒ වැදගත් ප්‍රවෘත්තියට. ඊයේ දිනේ තමා ඊයේ අවසාන අනුමැතිය දෙන්න තිබ්බේ. ඉතින් ඊයේ කැබිනට් මීටින් එක විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හින්දා තිබ්බේ නැහැ. ඒක අද පැවැත්වුණා. ඉතින් අද මට ලැබුණු ආරංචිය අනුව ඊටාම සතුටුදායකයි E8 සඳහා කොරියාවේ නගර 4කින් ලැබිලා තියෙන ගිවිසුම් සඳහා ගිවිසුම්ගත වීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඉතින් ඒක E8 බලාපොරොත්තුවෙන් ඉන්න E8 ගැන උනන්දු වෙන අපි හැමෝටම ඉතාම සුබම සුබ ආරංචියක්. ඉතින් මේකට පොඩි කාලයක් ගියා. මොකද ක්‍රමක්‍රමයෙන් මේ හැම ගැටලුවක්ම විසඳගෙන නීති සම්පාදනය කරමින් මේ ක්‍රමානුකූලව හරි විදිහට කරගෙන ආවා. ඉතින් ඒ හැමදේම අවසන් ප්‍රතිඵලය අද ළඟා කරගෙන තියෙනවා. ඉතින් තව නොබෝ දිනකින් ඒ ගිවිසුම් අමාත්‍යතුමාගේ අත්සනින් යුක්තව ඒ අදාළ කොරියන් නගර වෙත යවනවා ඇති. ඒ විගස ඊළඟ පියවර හැටියට තියෙන්නේ ලංකාවට රැකියා ඇණයුම් ලැබීම. ඉතින් ඒ රැකියා ඇණයුම් ලැබුණාට පසුව මම ඒ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඉතින් E8 ගැන ඉතා වටිනා තොරතුරු රැසක් හෙට හෝ අනිද්දා විදේශ සේවා සභාපති කෝසල වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරાવી. ඉතින් ඒ මගින් ඔයාලට තවත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් නිරන්තරයෙන් මෙවැනි වීඩියෝ ලබා ගන්න කරුණු එක්ස්ප්‍රෙස් කරගන්න E8 ගැන උනන්දු වෙන සෑමටම මම කාරුණිකව ඉල්ලා සිටිනවා නැවතත් මාගේ channel එක subscribe කර නිරන්තරයෙන් රැඳී සිටින්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකක හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමු ගන්නවා. බොහොමත් ස්තුතියි ඔබ සැමට.